ඉතින් ඔයාලා මොකද හිතන්නේ ශ්‍රී ලංකාවේ පෞරාණික සංස්කෘතියේ මියුසික් ඒ කියන්නේ ගැට බෙර තම්මැට්ටංග යූස් කරලා හදපු ඉන්ස්ට්‍රුමන්ට් යූස් කරලා හදපු ගේම් එකක් ගැන. ඉතින් මේ තමයි Song of King. හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්. අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ මොගෝ ස්ටුඩියෝ හදපු අලුත්ම පසල් ඒ වගේ ඇඩ්වෙන්චර් සුපිරිම ගේම් එක Song of King. ඉතින් මේකේ පසුවෙන් කතා කරනවා ශ්‍රී ලංකාවේ පෞරාණික ගුප්ත සංස්කෘතිය ඊළඟට ශ්‍රී ලංකාවේ පරණ ඉන්ස්ට්‍රුමන්ට් ඒ කියන්නේ ගැට වෙරය තම්මැට්ට මුඩැක්කිය වගේ මියුසික් යූස් කරලා හදපු සුපිරිම ගුප්ත ගේම් එකක්. හරිද? ඉතින් subscribe කරන්න වීඩියෝ like එකක් දාන්න. දැන් අපි යන් ගේම් එක ගැන බලන්න. ඉතින් මේ කතාවේ මේන් කැරක්ටර් ගැන කතා කරනවා. මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි යක්ෂිරා කියන යක්ෂ කොල්ලා. හරිද? ඉතින් ඒ කොල්ලා කොල්ලා පැහැර මේ එන කොල්ලා යක්ෂයෙක්. හරිද? ඒ කොල්ලා පැහැරන් යන මේ මනුස්ස රාජධානියක දුෂ්ට නපුරු රජෙක් ඒ කොල්ලා පැහැරයි යනවා. හරිද? ඊට පස්සේ අපිට තියෙන්නේ කොහොමරි ඒ රජාගේ ඉතින් පැනලා කොහොමරි අපි බේරන කතාව තමයි මේ කතාව තියෙන්නේ. ඉතින් ප්‍රජාන්තදී මං කියන්නේ යක්ෂිරා කියලා. ඉතින් ඒ යක්ෂිරාට ඉතින් පැනලා එන්න කොහොමරි උදව් කරන්නේ එයාගේ මැරිච් අර ගේම් ප්ලේ බලපු කට්ටියම ට්‍රේලර් බලපු කයි දැකලා තියෙනවා. ඒක ඉන්නවනේ අර අමුතු නිකන් වවුලෙක් වගේ. ඒ තමයි එයාගේ ඒ උදව් කරන එක්කෙනා තමයි එයාගේ මියගේ මුතු මිත්තන්. ඒ මුතු මිත්තන් කොහොමරි උදව් කරනවා ඒ යක්ෂිරා කියන පොඩි ළමයාට එතන රාජධානිය පැරලෙන්න. ඉතින් මේ යක්ෂිරා ගාව තියෙන පොඩි ඉන්ස්ට්‍රුමන්ට් එක. ඒ ඉන්ස්ට්‍රුමන්ට් එක තමයි මොනර වංශ කියලා නිකන් ඉන්ස්ට්‍රුමන්ට් එකක්. නිකන් ෆුල්ට් එක වගේ කියන්නේ බටන් අලාව රෙකෝඩර් ඒ වගේ ඉන්ස්ට්‍රුමන්ට් එක. මේ ඉන්ස්ට්‍රුමන්ට් එක නිකම්ම නිකන් ඉන්ස්ට්‍රුමන්ට් එකක් නෙමෙයි. මේකේ විශේෂ පවර් තියෙනවා. හරිද? ඉතින් ඒකේ පවර්ස් ගැන කියනවා නම් මේ සැඟවිච්ච දොරවල් ඕපන් කරන්න ඊළඟට අපිට ඇටැක් කරන එන විලන්ලට ඇටැක් කරන්න ඒ වගේ එක පවර්ස් තියෙන අනික අපිට ඒක පරිසරයත් එක්ක මෙයා කරලා අමුතු දොරවල් අරින්න ඒ වගේ අමුතු පවර්ස් එක තියෙන. හරිද? ඒක නිකම් ඉන්ස්ට්‍රුමන්ට් එකක් නෙමෙයි මැජිකල් ඉන්ස්ට්‍රුමන්ට් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ ගේම් එකේ කරන්න තියෙන දේ කතාවලත් මේක ටිකක් ඇඩ්වෙන්චර්යි. ඒ වගේම පසල් සිත තමයි අපිට මේක යන්න තියෙන ගේම් එකේ. ඉතින් මේකේ විශේෂම දේ තමයි ඒ රාජධානිය කියන්නේ අපේ යක්ෂිරා පැහැරන්ගෙන ගියේ කවුද? කාලදුරගෙන් රජුරුව. හරිද? ඒ රජුරුවන්ගේ අපි එතනින් පැනලේදී රජුරුවන්ගේ හේවායෝ නොඑක් මායාකාර සතුන්ගෙන් අපිට කොහොමරි බේරෙන්න තියෙනවා. හරිද? ඒ බේරෙන්න තමයි අපි අර ෆුල්ට් එක බටනලා පාවිච්චි කරලා අපිට කොහොමරි පරිසරත් එක්ක තුලා මැජික් පවර්ස් පාවිච්චි කරලා කොහොමරි බේරෙන්න තමයි තියෙන්නේ. ඉතින් මේ ගේම් එකේ කැලෑ පෞරාණික නගරවල නටබුම් සහ ගුහා මැදින් යන මේ අමුතුම ආර්ට් වර්ක් එක හින්දා ඒ ගේම් එක ප්ලේ කරද්දී අමුතු මේ පිස්සුවක් වෙනවා නේ. ඒකේ මියුසික් එක ගැට බෙර සවුන්ඩ් එක ඒ වගේ අමුතුම නිකන් ආර්ට් වර්ක් එක තමයි මේකේ තියෙන්නේ. ඉතින් වා ශ්‍රී ලංකාවේ ගේම් ප්ලේ කරන එකෙන් නම් අනිවාර්යෙන් ප්ලේ කරන ඕන ගේම් එකක් තමයි මේක. මේකේ ළඟදිම මොකේද ස්ට්‍රීම් එකකට එන්න තියෙනවා මම දන්නේ. ළඟදි ස්ට්‍රීම් එකට ඒ වගේම මොකේද Epic Games Store එකට ඔය වගේ එක software වලට එන්න තියෙනවා. ඉතින් ඕක තමයි කියන තියෙන්නේ. ඒ කියන්නේ ගේම් එක ලස්සනයි. ඒක තමයි කියන්න තියෙන්නේ. ඉතින් කට්ටිය ප්ලේ කරලා බලන්න අනිවාර්යෙන්. සුපිරි ගේම් එකක්. ඉතින් අපි අද ආඩම්බරෙන් ඕන ශ්‍රී ලංකාවේ මේ වගේ සුපිරි ගේම් එකක් කියලා ඉන්ටර්නැෂනල් අරන් යන්න හදන. ඒ කියන්නේ ජාතික ගේම් එකක් විදිහට කරන්න හදනවා. කොහොම හරි ඉතින් අපි කොහොම හරි ගේම් එක මේවා කරලා තියාගම සපෝට් එකක් දෙමු. කොහොම හරි කට්ටියට මේ මොගෝ ඇකඩමි ස්ටුඩියෝ එකට අපි ගේම් එකක් ගහන්න ඉතින් තවත් සුපිරි ගේම් හදන්න අපි උන්ට සපෝට් එක දෙන්න. අපි ගේම්ස් ප්ලේ කරන කට්ටිය එක තියාගන්න ගේම් එක විසිට මේ දාලා ආගම මම ප්ලේ කරන්න. දැන් මම දැක්ක හුඟක් මේ ශ්‍රී ලංකා ගේම්ස් වල ප්ලේ කරලා තියෙන ප්‍රසිද්ධ ගේම්ස්ලා. ඉතින් ඔච්චර තමයි කියන්න තියෙන්නේ. ශ්‍රී ලංකාවේ ගේම් එක ගැන ඔයාලට කියන්න තියෙන දේ පහල කමෙන්ට් බොක්ස් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ ලයික් එකක් දාන්න. ලංකාවේ ගේමින් සහ ගේම් ප්ලේ අලුත්ම එන්න තියෙන ගේම් ගේ රිවිව් බලන්න ආස නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් අපි ගියා.